දැන බොරු කීම කියන එක ජීවිතයක තිබ්බොත් එතනින් අනිත් ඔක්කොම පව් ටික පැන්නගිනවා. අපි ඇතැම් වෙලාවට අපේ වතු පිටිවල කලින් කලට වල් උදලු ගන්නවා. වල් උදලු ගෑවට පිංගතුනේ ආයේ පොඩි පොදයි යන්නේ. ආයේ තිබ්බා වගේම වල් ටික නැගිටලා නැද්ද? ගානට නැගිටලා ඉන්නවා. සමහරට කලින් හිටියටත් වඩා ෂෝක්. එහෙම නැගිටිනවා. හේතුව මොකද්ද? වල් පැන නගින මුල් අපි නැසුවේ නැහැ. අපි නැසුවේ අර උඩ කොටහ විතරයි. පව් පැන නගින් පව් කියලා කියන්නේ වල් නම්. පව් පැන නගින මුල මොකද්ද? පව් පැන නගින්න හේතු වෙන මුලක් සම්පජාන මුසාවාදය. දැන බොරු කීම. ඒ මුල තිබ්බොත් පව් පැන නගිනොමයි. ඒ මුලම ගලවලා දැම්මොත් එහෙම ආයි පව් පැන නගින්නේ. ඒ නිසා ජීවිතේ හොඳට හිතට කාවද්ද ගන්න මේක. දැන බොරු කියන්න එපා. මේ කට ගොඩාක් පාලනය කරගන්න බොරුවක් එළියට නොයන විදිහට ගොඩාක් සංවර වෙන්න බොරු කීම පැත්තේ. මේ කටෙන් බොරුවක් කියවීම ගැන බුදුරජාණන් වහන්සේ සිඟිති රාහුලයන් වහන්සේට වදාළේ මෙහෙම. තස්මාතිහ රාහුල, පින්වත් රාහුල, ඒ නිසා ඔයා හස්සාපින බුසා බනිස්සාමීති, මම නම් විහිළුවකටවත් බොරු කියන්නේ නෑ කියලා. ඒවන් හිතේ රාහුල සික්කිතබ්බං, ඕන් ඔහොම තමයි හික්මෙන්න ඕන. මම නම් විහිළුවකටවත් බොරුවක් කියන්නේ නෑ. අනිත් අය මං බොරුවක් කියන්නේ කියලා දන්නව වුණත් විහිළුවෙන්වත් මං බොරු කියන්නේ. එහෙම හික්මෙන්න කිව්වා. අද හොඳම බොරුවට තෑගිත් දෙනවා. මේ පැත්තෙත් ඇති සමහරට හොඳම බොරුවට පළවෙනි දෙවෙනි තුන්වෙනි තෑග්ග ලැබපු අය. අද හොඳම බොරුව තෝරා තෑගිද දෙන්නේය. බලන්න අපි ඉන්න තැන. අපි සසුනක පිළිසරණට ගොඩාක් ළඟයිද පින්වතුනි? ගොඩාක් ඈතයිද? ගොඩාක් ඈතයි. ඒ නිසා ඔයාලව සසුනට ලං කරගන්න. ඒකට තමයි මේ සියලු කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයන් ඒ උදේ